හදන්න යන්නේ පෝක් කරි එකක්. ඉස්සර මං කඩෙන් කපනා වේට් කැටියට ලොකුයි වගේ. ඒ හින්දා මං ඒ ටික ගහපුව චූචුට කැල්ල කපා ගත්තා. මට ඕන ගන්න. ඊට පස්සේ ඒ ටිකට මං හොදලා පැත්තෙන් තියාගෙන ඒ ටිකට මං බැදු මිරිස් කුඩු තුන පවුඩර් ටිකක් දාලා කොට ගන්න. ඒකට ලුණු ගමිරිස් එකතු කරලා මගේ හිමීට අනාගත්තා. අනාගන්න දෙකක් විනාඩි 20ක් තියාගත්තා මම පැත්තේ. ඔන්න ඔය තමයි අනාගත්තේ. ඊට පස්සේ ආව මිරිස් සුදු ලුණු පම්පේ කරමින්චා කරලා ඊට මම බොඩි ටික කපලා පැත්තෙන් තියාගත්තා. ඊට පස්සේ මීට ඒතකන් ලිපේ ගින්දර ටික අවුලලා තාච්චියක් රත්තරන් තියලා ඒකට හිමීට මම තෙල් ටික දාගත්තා. තෙල් චුට්ටයි දාගත්තේ මොකද ඔක්කොල තෙල් ගතිය වැඩි ඉන්නේ. නම් තෙල් චුට්ටයි දාගන්නේ. ඊට පස්සේ මම අදින් පොඩියට කපගත්තට සුදු ලුණු කරපිංචා මම සීඩ්මේ දාන කලින් අනගෙන තිබ්බ පොක් ටික හොරෝ මම ඊට දාගන්න ඉතලා වතුර දාන්නදී ඒකේ වතුර ගතිය මම දාගන්නවා. ඊට පස්සේ මම වතුර කෝප්පයක් විතර එකතු කරගන්නවා. හොඳට කම්මෙන් පැක්ට මම අම්මලා තියාගන්න. ඒකෝන් තියෙන ඉදිරියෙන් ඉන්නකට මේ තියෙන විනාඩි 45කට පස්සේ දැන් බාගන්නේ